කසාද බැඳපු ඔයාගේ මගුල් මුද්ද ඇයි මේ ඇඟිල්ලට දැම්මේ කියලා දන්නවද? මේ අතේ ඇඟිලි පහෙන් සමාජයේ එක ස්තර පහක් නිරූපණය කරනවා. අපිට අවංක වුණොත්, ඒ කියන්නේ අත් දෙක මේ විදිහට තියාගෙන බලන්න, මැද ඇඟිල්ල තමන්, සුළු ඇඟිල්ල කියන්නේ බාහිර සමාජය, යාළු මිත්‍රයෝ, ඒ වගේම මැද ඇඟිල්ලෙන් තමයි නිරූපණය කරන්නේ සහකරු හෝ සහකාරිය. මගුල් මුද්ද දාන්නේ ඒකට. ඒ වගේම දබර ඇඟිල්ලෙන් සහෝදර සහෝදරියෝ නිරූපණය වෙනවා. මාපට ඇඟිල්ලෙන් දෙමව්පියෝ තමයි නිරූපණය කරන්නේ. ඉතින් තමන්ට අවංක වෙලා මේ විදිහට අත් දෙක තියාගත්තොත් අපිට ඕනම වෙලාවක බාහිර සමාජයේ යාළු මිත්‍රයෝ ඈඩ් කරන්න පුළුවන්. අම්මා තාත්තා වෙලාවක අපිව දාලා යනවා. සහෝදර සහෝදරියොත් සමහර වෙලාවට අපෙන් ඈත් වෙනවා. හැබැයි තමන්ට අවංකව ඉද්දී පුළුවන් නම් බලන්න මේ මැද ඇඟිලි දෙක මෙහෙම තියාගෙන සහකරු හෝ සහකාරිය ඈඩ් කරන්න. try කරාද? බෑ නේද? ඒ නිසා තමයි මෙන්න මේ ඇඟිල්ලට මංගල මුද්ද දාන්නේ.